අලුත්ම තොරතුරු දැනගන්න ගොසිප් විත් හිමාපිව දැන්ම සබස්ක්‍රයිබ් කරන්න. ඉතිං වැල්ලපාය හඳපානාගල ඔරුකන්ද ගම්මානයේ පදිංචි වෙලා හිටපු චමෝදි කියන ආදරණීය දියණිය අකුණු සැර වැදීමකින් අවාසනාවන්ත විදිහට ජීවිතයෙන් සමුවරගෙන තියෙනවා. ඉතිං වැස්ස වෙලාවෙදී චමෝදි ගිහිල්ල තියෙන්නේ හේන ඉන්න තමන්ගේ ආදරණීය අම්මවයි අප්පච්චිවයි ගෙදර එක්කරගෙන එන්නේ. ඉතින් අම්මයි අප්පච්චිට අල්ලන්න කුඩ දෙකකුත් අරගෙන වැස්සේම ගියපු චමෝදි තමන්ගේ දෙමෝපියන් බලා ඉන්නකොටම අකුණු සැරට බිලි වෙලා තියෙනවා. ඉතින් මේ සිද්ධිය හැමෝගෙම ඇස්වලට කඳුළු ගේන්න තරම් ඉතාමත්ම සංවේදී සිද්ධියක් වෙලා තියෙනවා. ඉතින් කවදා හරි දවසක ඉගෙනගෙන අම්මටයි තාත්තටයි ඉන්න බාගෙට හදලා තිබ්බ ගේ ලස්සනට හදලා දෙනවා. ඉතින් මේ විදිහට තමයි මේ තරුණ චමෝදි ජීවිතයෙන් සමගන්නකොටත් හිතේ තිබ්බ ලොකුම බලාපොරොත්තු වෙලා තියෙන. ඉතින් චමෝදිගේ හදිසි වෙනවීමත් එක්ක ඇගේ දෙමෝපියන් දෙන්නම ගොඩක් අසරණ තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඒ වුණාට චමෝදි කියන්නේ සාමාන්‍ය කෙනෙක් නෙමෙයි. ඇය මහමෙවුනාව අසපුවේ අපේ දන්සල ව්‍යාපෘතියේ සක්‍රිය ආවජීව සමාජිකාවක් වෙලා ඉඳලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි පුණ්‍ය කටයුතු වලට සෑහෙන කැපවීමකින් දායක වෙලා තිබලා තියෙනවා. ඉතින් ඇගේ අවසන් කටයුතු සඳහා පාංශ කුලයට වැඩම කරලා තිබ්බේ මහමෙවුනාවේ ස්වාමින් වහන්සේලා සහ දන්සල ව්‍යාපෘතියේ දරුවන් එකතු වෙලා මේ කටයුතු බොහොම හොඳින් කරලා තියෙනවා. ඉතින් කොහොම නමුත් චමෝදිගේ දෙමෝපියන් වෙනුවෙන් අංග සම්පූර්ණ අලුත් ලස්සන නිවසක් ඉදි කරලා දෙන්න කටයුතු කරලා තියෙනවා. ඉතින් ඒ කට්ටිය තමයි මේ විදිහට කටයුතු කරලා මේ විදිහට උන්ට උදව් කරලා තියෙන්නේ. ඉතින් කොහොම වුණත් චමෝදි ශාරීරිකව ඒගොල්ලෝ අතර නොහිටියත් මේ යන මොහොතේ පවා හිතේ දරාගෙන හිටපු උතුම් බලාපොරොත්තු අද වෙනකොට ඉටු වෙලා තියෙනවා. ඉතින් ওই විදිහට තමයි මේ සංවේදී කතාව තියෙන්නේ. ඉතින් මෙවැනි සත්‍ය සිදුවීම් ඉදිරියටත් අහන්න අනිවාර්යෙන් ගොසිප් විත් හිමාපිව සබස්ක්‍රයිබ් කරන්න. එහෙනම් ඉතින් අලුත් ගොසිප් එකක් එක්ක හමු වන තුරු හැම දිනාටම සුබ දවසක් වේවා.